හායි කොහොමද? මං අලුත් vlog එකක් ගෙනාවා වෙසක් vlog එක. මං හිතුවා ඔයාලත් එක්ක මේ පාර වෙසක් එක සමරන්න. වෙසක් එකට කලින් ඉතින් අපි සාමාන්‍යයෙන් වෙසක් කුඩුවෙම හදනවනේ වෙසක් එකට. මේ පාර අපි නම් වෙසක් කුඩු හැදුවේ නැහැ. මං ඉතින් වෙසක් කුඩු අප්පච්චිට කියලා කඩෙන් ගෙන්න ගත්තා. අප්පච්චි වෙසක් කුඩු 5ක් ගෙනාවා. බට වතුර වලින් හදපු වෙසක් කුඩු 5ක්. දැන් මේ හදන්නේ වෙසක් කුඩු අලවන්න. ඉතින් අපි අලුත් අම්මා පාප්ප ටිකකුත් හදලා දුන්නා. පාප්ප ඉතින් අලුත් මෙයා තමයි ඉතින් මගේ වෙසක් කුඩු හදන එකට ගොඩාක්ම උදව් කරේ මගේ ළඟ ඉඳලා. කහ පාට සවුකලක් තියෙනවා. කැමිලි පාට, නිල් පාටයි, සුදු පාටයි. අපි පාටින් අලුත් සුදු පාටයි, කහ පාටයි, නිල් පාටයි, සුදු පාටයි. මේ විදිහට අලුත්. මං ඉතින් එළියට ඇවිල්ලා ඔක්කොම ටික පැදුරක් උඩට දාගෙන තමයි වැඩ ටික කරන්න ගත්තේ. සමහර කූඩු නම් ඇදයි. ඒත් මොනව කරන්නද? ඔන්න ඉතින් මම දැන් වෙසක් කූඩු ටික අලවනවා. ඉස්සර නම් අම්මයි අක්කයි දෙන්නම වෙසක් කූඩු අලවන්න ඉන්නවා. ඒත් මේ පාර මං තනියම ඇලෙව්වා. ලස්සනද දන්නේ බලමුකෝ අපි වෙසක් කූඩු ලස්සනද කියලා. මට ගේ ඇතුළට එන්න වුණා. අපේ අප්පච්චිගේ යාළුවෝ කට්ටියක් ආවා. ඒක නිසා ඉතින් මම මගේ ඔක්කොම ටික අරගෙන ගේ ඇතුළට ආවා. ඔන්න ඉතින් මම පළවෙනි කූඩුවේ කොටු ටික නම් අලව ගත්තා. ඒ කරද්දී මට උදව් කරන මගේ යාළුවා එතනට ඇවිල්ලා හොඳටම නිදි. ෆෑන් එකක් තියෙන කොහෙද? එයා එතනට ඇවිල්ලා හොඳටම දොයිය ගන්නවා. දැන් කහපාට වටේට සවුකල් ටික ඇලිවා. දැන් මේ පිටුපට ටිකක් යාළුවෝ සුදු පාට. මං කලින් කිව්වා වගේ වෙනදට නම් අම්මයි අක්කයි මමයි අපි තුන්දෙනා තමයි වෙසක් කූඩු අලවන්නේ. ඉතින් මේ පාර මම තනියම ඔක්කොම වෙසක් කූඩු ටික ඇලෙව්වා. මොකද ඉක්මනටම අලවල ඉවර කරේ පොයේ දවසට වැඩ වගේක් තියෙනවනේ උදේ ඉඳලා. ඒ ටික නිසා වෙසක් කූඩු අලවන්න වෙලාවක් නැහනේ. ඉතින් මං කලින්ම මේ ටික හදලා ඉවර කරා. වෙනදට නම් අම්මා තමයි බීකු එතකොට රැලි ටික කපන්නේ ඒව කරන්නේ. මම වෙසක් කූඩු ඇත්තටම ඉගෙන ගත්තේ හදන්න, එතකොට අලවන්න, ඒ හැමදේම අම්මගෙන්. මොකද එයා තමයි අපිට කියලා දීදී ඒ ටික කරන්නේ. ඉස්සර නම් වෙසක් කූඩු අලවද්දි ලස්සනම කූඩුව තෝරගන්නේ මම. ඊට පස්සේ මම අපේ අක්කත් එක්ක රණ්ඩු වෙනවා ඒ කූඩුව මගේ කියලා. ඔන්න ඔහොමයි ඉතින් මම දැන් වෙසක් කූඩු ටික අලවගෙන ගියේ. ඉතින් දැන් ටික මට නිදිමතත් ආවා. ඒක නිසා මං අද දවසේ වැඩ ටික ඔහොම ඉවර කරා. හායි ඔන්න වෙසක් කූඩු අලවන දෙවැනි දවස. උදේම නෑවා නාලා කාලා ලෑස්ති වෙලා වෙසක් කූඩු ටිකේ ඉතුරු වැඩ ටික කරන්න තමයි දැන් හදන්නේ. වෙසක් කූඩු 3ක් මං කිව්වනේ මේ විදිහට ඇලෙවුවා කියලා. තව 2ක් තියෙනවා ඉතුරු වෙලා කොළ අලවන්න. අද ඔක්කොම ටික ඉවර කරගමු. ඔන්න මම දැන් ඉතුරු වෙසක් කූඩු ටිකත් අලවන ගමන් තමයි ඉන්නේ. ඒ කොලේ නම් චුට්ටක් පරණ පාටයි. අපේ අක්කත් ගෙදර ආවා. ඒ ආපු ගමන්ම කිව්වේ මේ වෙසක් කුඩුවේ කොලේ පරණ පාටයි කියලා. අක්කා මේ පාර කඩෙන් වෙසක් කුඩු ගන්නවා කියලා කිව්වහම මං කිව්වා එයාට මම මේ වෙසක් කුඩු එයාට දෙන්නම් කියලා. ඒ වුණාට එයා කිව්වේ එයාට ඒ වෙසක් කුඩු එපා වෙන වෙසක් කුඩුවක් ඕනි කියලා. ඒ කොලේ චුට්ටක් පාට ෂේඩ් වෙලා තියෙන්නේ. මට වෙන කොලයක් හොයාගන්න තිබ්බේ නැහැ. ඒක නිසා ඉතින් මං ඒ කොලේම ඒ වෙසක් කුඩුව ඇලෙව්වා. ඔන්න දැන් ඉතුරු කූඩු දෙකක් අලවලා ඉවරයි. දැන් තියෙන්නේ බිස්කුයි රැලි අලවන්න. ඒ ටික අලවලා ඔක්කොම ඉවර කරලා පෙන්නන්නම්. ඔන්න ඔහොම දැන් මම වෙසක් කූඩු ඔක්කොගෙම බීකු ටික නම් අලව ගත්තා. දැන් ඉතින් රැලි කපලා අලවන්න තමයි තියෙන්නේ. ඒකත් ලේසිම නෑ. මොකද රැලි ටික කපලා අලවනවා කියන්නේ ඒවා දිගාරින්න නැතෙයි. එතකොට ඒවා දිගාරිද්දී හරිම ඉවසීමකින් තමයි දිගාරින්න ඕනි. මොකද නැත්තම් ඒ රැලි කැඩෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මම වෙසක් කූඩු ඔක්කොගෙම රැලි ටිකත් කොහොම හරි කරලා තනියම කපාගෙන අලව ගත්තා.
ඔන්න දැන් මම වෙසක් කූඩු ඔක්කොම අලවලා ඉවරයි. අපේ අක්කා කිව්වනේ කොලේ කැතයි කියලා මේ වෙසක් කූඩුවේ. ඒ වුණාට මම රෑලි ටික දැම්ම පාටි. ඔන්න දැන් මම මගේ වෙසක් කූඩු ඔක්කොම අලවලා ඉවරයි. බලන්න ලස්සනයිද කියලා ලයික් දැම්මම තමයි ඉතින් බලන්න ඕනි ලස්සනයිද කියලා. අපි එතකොට බලමුකෝ මගේ වෙසක් කූඩු ටික ලස්සනද කියලා. හරි මම වෙසක් කූඩු පහම අලවලා ඉවරයි. වෙලා ගියා ඉතින් උදේ අලවන්න ගත්තට මොකද ආයි දවල්ට කෑවා ඊට පස්සේ ටිකක් වෙලා හිටියා. එහෙම තමයි ඉතින් අලවන්න. දැන් පහම අලවලා ඔක්කොම කරලා ඉවරනාට පස්සේ ඔයාලා කියන්න බලන්න මගේ වෙසක් කූඩු ටික ලස්සනයිද කියලා. අද දවසේ වැඩ ටික ඉවරයි මේ විදිහට. අපි දැන් හෙට පොය දවසට ලෑස්ති වෙන්නේ කොහොමද මොනවද අපි කරන්නේ කියලා ඔහොමම බලමු. ඔය විදිහට තමයි ලයිට් දැම්මහම මගේ වෙසක් කූඩු ටික පේන්නේ. මේ රතු පාටයකට නම් ලයිට් එකක් දැම්මේ නෑ. මොකද අපේ අක්කා එක ගෙනියන්න ඕනි කියලා ඉල්ලුවා. ඔන්න අපි වෙසක් පොය දවසේ උදේම පන්සල් ආවා. මම මේකේ වොයිස් එක කට් කරා. මොකද පන්සලේ බණ දාලා තිබ්බ නිසා මම කියන දේවල් ඇහෙන්නේ නෑ. ඒක හින්දා. ඉතින් අපි උදේම පන්සල් ආවේ අද අපේ ගිලන්පස දාන්නෙත් එක්කම අපි අද බණක් කියවනවා. ඉතින් ඒක නිසා ඒ වැඩත් එක්ක තමයි දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඇත්තම කිව්වොත් මට උදේ මුකුත් වීඩියෝස් ගන්න උනේ නෑ. හරිම කලබලයි. ඓතිහාසික පුද බිමට අධිග්‍රහිත දෙවි හාමුදුරන් වහන්සේ ඇතුළු ඔබ පින්වත් සැම සුරකින්න සිරි සුමන සමන් දෙවියන් ප්‍රමුඛ විෂ්ණු කතරගම දැලිමුණ්ඩ විභීෂණ ගම්බහාර පත්තිනි දේව මෑණියන් ඇතුළු සමස්ත දේව මණ්ඩලයම මේ උතුම් පින් අනුමෝදන්ව ඔබ සැම සුරකිත්වා. අපල උපද්‍රව නවග්‍රහ දෝෂ දෝසාන්ධකාර අපි ගිලන්පස දානේ උදේ දුන්නා. ඒ දීලා තමයි ඊට පස්සේ බණ ඇහුවේ. ඉතින් බණත් අහලා ඔක්කොම ඉවර කරලා අපි මල් පූජා කරන් ආවා. අපිට ඊට පස්සේ දවල් දානෙට අත ගහන්නත් පුළුවන් වුණා. ඉතින් අද දවසේ උදේම අපි මේ විදිහට තමයි අපේ වැඩ ටික පටන් ගත්තේ. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි ගෙදර ඇවිල්ලා කොහේ හරි යමු කියලා කතා වුණා. ඇත්තටම අපිට අයිඩියා එකක් තිබ්බේ නෑ. දන්සල් වඳින්න යමු කිව්වට යන්නේ කොහෙද කියලා. ඊට පස්සේ අපි කතා වෙලා අපි ගියා දිහාවක. කොහෙද? අපි අද දන්සල් වඳින්න යන්නේ කැබ් එකේ. මායි හබියයි ඉස්සරහින් යනවා. අම්මලා ලොකු අම්මලා පිටිපස්සේ. ඔසුරයියයි අක්කයි ආවේ නෑ. එයාලා හෝමගම යනවා කියලා කිව්වා. එතකොට අප්පච්චි අද ගෙදර ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඔන්න ඔය විදියට අපිට පළවෙනි දන්සල හම්බුණා. කොත්තමල්ලි දන්සලක්. පළවෙනි දන්සල කිව්වට හැම දන්සලකින්ම නැරෙත්තුවේ නෑ. මොකද මාරම පෝලිමක් තියෙන්නේ. පෝලිං වල ඉඳලා කන්න හිතුණා. ඒත් අපි යන ගමනත් එක්ක ටයිම් මදි වෙයි කියලා අපි ඉතින් ලොකු දන්සල් පෝලිං වලින් නැවැත්තුවේ නෑ. අපිට බීම දන්සල් ඒවතර බෙලිමල් දන්සල් ඒ වලින් අපි නැවැත්තුවා. අනිත් ඒවායින් ඉතින් නවත්තලා බැහැලා ගියේ නෑ. මොකද දිග පෝලින් තිබ්බේ. ඔය විදියට ඉතින් බලාගෙන යන ගමන් අපි මෙන්න මෙහෙට තමයි ආවේ. මේ කොහෙද? අපි අද වෙසක් එකට ආවා කන්දි විහාරේ. ගොඩාක් සෙනග හිටියා. ඉතින් වෙසක් පොයට හැමෝම ඇවිදින්න යනවනේ. ඒක නිසා තමයි ඉතින් මෙච්චර සෙනග.
ඉතින් අපි කන්ද විහාරේ ගිහිල්ලා බෙන්තොට බීච් යමු කියලා ආවා. ඉතින් අපි කන්ද විහාරෙන් එනකොටත් පහමාර 6ටම කිට්ටුයි. ඊට පස්සේ ඉතින් බීච් එකට එනකොටත් බීච් එකේ පුදුම සෙනගක් හිටියේ. ඉතින් වෙසක් පොය දවසේ අපි ඔන්න ඔහොමයි එදා දවස කට්ටියත් එක්ක ඇවිත්තේ. ඔයාලත් වෙසක් එකට කොහෙද ගියේ මොකද කරේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් ලස්සන ව්ලොග් එකකින් ආයෙත් හම්බෙමු. බයි.